මගේ මල් වලට සමනලෙක් ඇවිල්ලා. ඔව් කටරොළු මල් පිපිලා මම ඊට ඉස්සෙල්ලත් මේ කටරොළු වෙලගෙන ඕගලන්ට කිව්වා. ඕන්න ඉතින් සමනලේ කියලා එන සමනල ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මල් පිපිලා හරිම ලස්සනයි. වැහැලා ඔන්න දැන් නම් පායලා තියෙනවා. ඒකත් එක්ක සබහාදහමේ ලස්සන අපිට බලන්න පුළුවන් පායලා නිසා. ඔන්න මල් ගොඩ පිපිලා. ඒ විතරක් නෙවෙයි පරිසරය හරිම ලස්සනයි. මල් විතරක් නෙවෙයි කුරුල්ලෝ, සමනල්ලෝ මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. අපි පරිසරයත් එක්ක ඉන්නකොට පරිසර කොච්චරනම් අපිට දේවල් ලබා දෙනවද? අපි හැමදාම කියන්නේ පරිසරයත් එක්ක ඉන්න ඕනේ කියලා. එතකොට තමයි පරිසරයෙන් අපිට බොහෝ දේවල් ලැබෙන්නේ. පරිසරයට ආදරය කරනකොට සබහාදහම පරිසරය අපිටත් ආදරය කරනවා. ඒක 아무තෙන් කියන්න දෙයක් නෙවෙයිනේ නේද? පොදුදහම තලක් තියෙනවා. අපි සබහාදහම මේ පරිසරය මේවා ආරක්ෂා කරන්න ඕනේ, රැක ගන්න ඕනේ, ආදරය කරන්න ඕනේ. එතකොට තමයි මේ දේවල් වලින් අපිටත් බොහෝ දේවල් ලැබෙන්නේ. මේ අපේ අවට. හැබැයි ඉතින් මේ පරිසරය ගැන කියනකොට මේ බලන්නකො නිවසක් ඉදිරිපිට තියෙන්නේ කොහොමද කියලා. ඒ ගෙදර ගැන නම් කතා කරලා වඩන්න. ඔන්න ඔහොම තමයි ඒ හරිය. හැබැයි ඉතින් මේ අනිත් පරිසර පද්ධතිය ගත්තාම හරි ලස්සනට තියෙනවා. කොහොම නමුත් ඉතින් කියන්න තියෙන්නේ පරිසරය ආරක්ෂා කරන්න. තමන් ඉන්න තැන පිරිසිදුව ලස්සනට තියාගන්න කියලා. මොකද මේ දවස්වල ඩෙන්ගු හැමතැනම නේද? ඉතින් ඒවකින් අපි පරිස්සම් වෙන්න නම් අපි අපට පරිසරය පිරිසිදුව තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපිවත් අරගෙන යයි ඩෙන්ගු ඇවිල්ලා. මොකද මං එහෙම කිව්වේ ඊයේ දවසේ සහභාගී වෙන්න ලැබුණා කෙනෙකුට ඩෙන්ගු හැදිලා හිතවතෙක් නැති වුණා, ජීවිතයෙන් සමුගත්තා. හරිම කනගාටුයි. එතෙන්දී සංසිද්ධිය මොකද්ද කියන්න මට කියන්න බෑ. කොහොම නමුත් ඊටමත් හොඳ පොත්ගලේ හැමෝටම උදව් පදව් කරගෙන හිටපු කෙනෙක් අපේ ජීවිතයෙන් සමුගත්ත මේ ඩෙන්ගු වාරය නිසා. ඉතින් ඔබට කියන්නේ මොකද මේ අපේ ගෙදර කොච්චර පිරිසිදුව තිබ්බත් වැඩන්නේ අනිත් පැත්තේ අය පිරිසිදු නැත්තම්. මොකද මඳුරුවා මේ සුද්ධ කරපු තැන මේ නැති තැන කියලා හොයලා බලලා මේ අපිට දෂ්ටනය කරන්න නේ. ඒ නිසා අවට පරිසර පද්ධතිය පිරිසිදුව ලස්සනට තියාගන්න. එතකොට අපිට පුළුවන් වෙයි එවැනි තත්ත්වයන් වලිනුත් බේරෙන්න, ආරක්ෂා වෙන්න. ඒ වගේම තමයි පරිසරයේ සමහරක් දේවල් දකින්නකොට නම් හිතෙනවා හරීම මේ අපරාධයක්ද මේ කරන්නේ කියලා. එකක් තමයි මේ පරිසරයේ තියෙනවනේ සමහරක් තැන් ජල පෝෂක කියලා අයින් කරලා. හැබැයි අපේ මිනිස්සු කොච්චර හොඳයිද කියනවනම් ජල පෝෂක ප්‍රදේශත් අත්පත් කරගෙන වගා කරලා විනාශ කරලා එහෙම දේවල් කරනවා. ඈතින් පේන්නේ එහෙම තැනක්. ඉතින් ඒකේ පළ විපාක තමයි පහුගිය කාලේ දිත්‍ර දවස්වල මේ වගේ නාය ගියා. නාය ගිහිල්ලා විනාශ සිද්ධ වුණා. ඒ දිත්‍ර ගැන කියනකොට අදටත් අපිට හරිම දුකක් කනගාටුවක් එන්නේ. මොකද ඒ තරම් විනාශයක් අපේ ලංකාවට සිද්ධ වුණා. අතින් දැන් කට්ටිය හපවනකටලා එනවා. බොහෝ දිනක හපව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් පරිසරය රකින්න ඕනේ අපි රැකෙන්න නම්. මොකද මේ සබහාදහම ජීවීන් ගහකොළ මේ හැම දෙයක්ම සමතුලිත කරලා තමයි පවත්වාගෙන යන්නේ. ඒක අපිට නෑ කියන්න බෑ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි හැමෝම මේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. මේවා සුරකින්න ඕනේ. ආදරය කරන්න ඕනේ. එතකොට අපිටත් ඒ හැමදේම ඒ විදිහටම ලැබෙයි. ඉතින් යාළුවනේ ආයි දවසක හම්බෙමු. තවත් තැනකදී මේ දවස් ටිකේ විවිධ තැන්වල ගියාට ලයිව් වෙන්න බැරි වුණා. ඉදිරියේදී එකත් අරගෙන එනවා. ඉතින් අපිව ෆලෝ කරන්න, ලයික් කරන්න, අපිට කමෙන්ට් කරන්න. අපිට ඒක ගොඩක් වටිනවා. ඒ වගේම YouTube සිව්දිග channel එක බලන්න. ඒකේ අපි දිගින් දිගට වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි සමහරු අදාස් මුණ ගැහිලා ලබා දුන්න අඩපාඩුක ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. අපි කිව්වා අපිට වර්ධින තැන් අපි අඩපාඩු තිබුත් කියන්න කියලා. ඒ හැමදේම කියලා දුන්න අයට, පෙන්වලා දුන්න අයට අපි වගේ කරන හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. ඉතින් ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක්කොටම තෙරුවන් සරණයි.